yes යාළුවනේ yes යාළුවනේ ටෙස්ට් එක පාස් වුණා. හායි යාළුවනේ සුබ දවසක් ඔයාලට කොහොමද? හොඳින් ඉන්නව නේද ඔයාලා ඔක්කොම? යාළුවනේ අද මම යනවා මගේ ඩ්‍රයිවිං ලයිසන් එකේ අවසාන අදියරය හයිවේ ට්‍රේනින් එකේ පළවෙනි දවස. අද මම පැය දෙකක් දාගත්තා ක්ලාස්. තව දවසක් තියෙනවා පැය දෙකක්. ඊට පස්සේ මට තියෙන්නේ ෆයිනල් රෝඩ් ටෙස්ට් එක. ඒ ටෙස්ට් එක එකපාරින්ම ගොඩ දාගත්තා. මගේ අත ඩ්‍රයිවිං ලයිසන් එක එනවා. ඔන්න අද මම යනවා යාළුවනේ ස්කූල් එකට. ඒක නිසා ක්ලාස් එකට බලමු. අපි ක්ලාස් එකට ගියන් පස්සේ මම ඔයාලට කියන්නම් කොහොමද හයිවේ ට්‍රේනින් එක උනේ, මොනවද විස්තර මම ඒ ඔක්කොම ඔයාලට කියන්න යාළුවනේ. හායි යාළුවනේ ඔන්න අද මම ගියා හයිවේ රෝඩ් ටෙස්ට් එකේ පළවෙනි ක්ලාස් එකට. පැය දෙකක් තිබ්බ ක්ලාස් එක. දැන් තමයි ඉවරුනේ ආවා. අර අපි මුලින් ආවෙන් පස්සේ කරා වගේම තමයි අපිට පාරේ වාහනේ යන්න කිව්වා. ඊට පස්සේ අර යාල් ලෙෆ්ට් එකට දාන්න රයිට් එකට දාන්න කිව්වා. අපිට සිග්නල් දාලා බලලා නවත්තන්න තියෙන තැන් වල නවත්තලා බලලා හරියට මාර්ග නීති වලට අනුව තමයි පදින්න තියෙන්නේ. කරා තව දවසක් තියෙනවා. ඒක නිසා අපි මුලිනුත් ඒක කරලා තියෙන නිසා ඇත්තටම ඔලු අයිඩියා තියෙනවා කොහොමද වෙන්නේ කියලා. බලමු. තව පැය දෙකක් තියෙනවා. තව දවසක් තියෙනවා. මම ඒකත් දාගත්ත පැය දෙක. හෙට ඒකත් ඉවර කරලා ඊට පස්සේ RTA ටෙස්ට් එක බුකින් එක දාගෙන RTA ටෙස්ට් එක කරනවා. නෝමල් ඉතින් නෝමල් අපි පාරේ වාහනේ යන විදිහට යන්න තියෙන්නේ. ඒක තමයි ඇත්තටම මේකේ තියෙන්නේ. එහෙනම් ඉතින් ඕක තමයි වෙන්නේ මේකේ. මම ඔයාලට එහෙනම් RTA ටෙස්ට් එකට යන දවසට ආයි කතා කරන්න. එතකන් පරිස්සමින් ඉන්න. ආයි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න යාළුවනේ මම අද ආවා දෙවෙනි දවස ෆයිනල් රෝඩ් ටෙස්ට් එක හයිවේ ට්‍රේනින් එකට ආවා. ඇත්තටම මම මේ කියන්න ගත්තේ මම අද ඩුබායි වල හයිවේ එකක පළවෙනි දවස වාහනයෙන් ගිය වාහනයක් පැත්ත ඩ්‍රයිව් කරපු පළවෙනි දවස. ගොඩක් සතුටුයි. ඇත්තට මේක හරි අමුතු අත්දැකීමක් හයිවේ එකේ ඩ්‍රයිව් කරපු එක. මෙච්චර දවස් නෝමල් රෝඩ් එකේ ඩ්‍රයිව් කරේ. අද හයිවේ එකේ ඩ්‍රයිව් කරා. හොඳයි ලොකු අත්දැකීමක්. ඇත්තටම සතුටුයි. අද මගේ ක්ලාස් දෙක ඉවරයි. දැන් මට තියෙන්නේ මගේ ෆයිනල් රෝඩ් ටෙස්ට් එක. අපි බලමු යාළුවනේ. එහෙනම් මම එදාට ඔයාලට කතා කරන්නම් මම එදාට. ගොඩක් ස්තුතියි මාත් එක්ක හිටපු හැමෝටම. එහෙනම් හැමෝටම ජය වේවා. හායි යාළුවනේ කොහොමද? සුබ දවසක් යා. ඔයාලා හොඳින් නේද හැමෝම? ඔන්න යාළුවනේ අද මම යනවා මගේ ඩ්‍රයිවිං ටෙස්ට් එකට, ෆයිනල් ටෙස්ට් එකට. කලින් එක පාරක් ගියා. හැබැයි ඒක ෆේල් වුණා. මෙයා දෙවෙනි පාර. මම හිතනවා මේක කොහොම හරි පාස් කරගන්න පුළුවන් වෙයි කියලා. බලමු. දැන් ස්කූල් එකට යන ගමන් ඉන්නේ. ඒක පාස් කරලා ඉවරලා කොහොම හරි ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න පුළුවන් වෙන්න කියලා ඔයාලා ප්‍රාර්ථනා කරන්න. මම ප්‍රාර්ථනා කරනවා හදවතින්. එහෙනම් ටෙස්ට් එක කරලා ඉවරලා වීඩියෝ එකක් දාන්න. yes යාළුවනේ yes යාළුවනේ ටෙස්ට් එක පාස් වුණා. හමෝ මාර සතුටක් තියෙනවට කියලා නිම කරන්න බෑ යාළුවනේ. සතුට ඩුබායි වල ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න සීනේ ෆයිනල් ටෙස්ට් එක ගොඩ දාගත්තා. දෙවෙනි පාර පළවෙනි පාර ෆේල් වුණා. දෙවෙනි පාර ගොඩ දාගත්තා. පුදුම සතුටක් තියෙන යාළුවනේ. ඇත්තටම අවංකවම පුදුම සතුටක් තියෙන්නේ. මොකද ඒක ඇත්තටම ලොකු දෙයක් ඩුබායි වල. මොකද ඇත්තටම මට කතා කරගන්න අමාරුයි. දැන්ට මම පස්සේ ලයිසන් එක ගන්න එකේ වීඩියෝ එකක් දාන්නම්. ඔයාලට පුළුවන් අනිවාර්යෙන් මම ඔයාලට කියලා තියෙන හැම එකම වෙන්න ඕනේ කොහොමද වෙන්න ඕන විදිය. ඒ විදිහට ගියාම ලයිසන් එක ගන්න පුළුවන්. අද ෆයිනල් ටෙස්ට් එක පාස් වුණා. දැන් මට තියෙන ලයිසන් එක ගන්න විතරයි. එහෙනම් ගොඩක් ස්තුතියි ඔයාලට මාත් එක්ක හිටියට. මගේ හැම වීඩියෝ එකක්ම බැලුවට බලලා මට වචනෙන් හරි සපෝට් එකක් දුන්නට ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම. එහෙනම් මම ලයිසන් එක ගන්න එකේ වීඩියෝ එකක් ඔයාලට වෙනම ගේන්න. එහෙනම් හැමෝටම ඉඳගන් පරිස්සමින් ඉන්න. ජය වේවා.